ඉතින් ඔයාලා thumbnail එකේ දැක්කා වගේ ඉතින් මේ තියෙන්නේ අපේ අලුත්ම සමාජිකයා. ඉතින් අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ අපේ අලුත්ම අලුත් බෝයා මයික් එක. ඉතින් අපේ වීඩියෝ වැඩවලට අපිට ගොඩාක්ම වමනා කරලා තිබුණු දෙයක් තමයි මේක. ඉතින් මේකේ තියෙනවා මේක ඇවිල්ලා 3-in-1 wireless microphone with on-board recording කියලා. ඉතින් මේක ඇවිල්ලා සුපිරි මේ ප්‍රොඩක්ට් එකක්. මොකද මේක මගේ යාළුවෙක් ගාව තිබිලා මම ඒක දැකලා තමයි මේක ගත්තේ. ඉතින් අපි බලමු මේක මොනවද මේකේ තියෙන්නේ සහ මේකේ අන්බොක්සින් එකේ අපිට මේකේ මොනවද ලැබෙන්නේ කියලා. ඉතින් මේ වගේ මේ එකක් තමයි තියෙන්නේ. ඉතින් මේක ඕපන් කරනකොට මම තනියම තමයි ඉතින් මේක අන්බොක්ස් කරන්නේ. ඉතින් මේකේ මොනවද තියෙන්නේ කියලා බලමු. ඉතින් සුපුරුදු පරිදි ඉතින් හැම එකම වගේ තියෙනවනේ පේපර් වර්ක්ස්. ඉතින් මේකේ තියෙනවා මම හිතන්නේ මේක කොහොමද අපි වැඩ කරන්නේ ඒ වැඩ ටික ඔක්කොම මේකේ තියෙනවා කොහොමද මේක පාවිච්චි කරන්න කියලා. ඉතින් අපි බෝයා මයික් එක ගන්න කලින් බලමු අපි මේකේ වොරන්ටි කාඩ් එකකුත් තියෙනවා. ඉතින් මේකේ තව පොඩි පැක් එකක් තියෙනවා මයික් එක ගන්න කලින්. ඒකේ ඇතුලේ මොනවද තියෙන්නේ? වව්. ඉතින් මේ වගේ පොඩි මේ ඔයාලට කවර් එකකුත් හම්බ වෙනවා මේකට. මේක දාගෙන යන්න මම හිතන්නේ. ඒක ඇතුලේ මොනවද තියෙනවනේ? හරියට හරි. රයිට්. ඉතින් මේකේ තියෙනවා මේ වගේ අර මයික් එකට ගහන මේවා කෑලි දෙකක් තියෙනවා. ඉතින් මයික් එක වෙනම අපිට කොලයකට ගහ ගන්න පුළුවන් විදිහේ ඔප්ෂන් එකකුත් මේකේ තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අපේ අර නොයිස් එක එනවා නම් ගොඩක් හුලං වදින තැනක නම් ඔයා ඉන්නේ අන්න ඒ වගේ තැනකදී යූස් කරන්න පුළුවන් විදිහේ මයික් කවර් එකකුත් තියෙනවා. ඉතින් ඒකයි මෙන්න මේක නම් ගොඩක් වටින එකක්. type C to USB adapter එකකුත් තියෙනවා මේකේ. ඉතින් ඇවිල්ලා කැමරාවකට ගහලා ඔයගොල්ලෝ පාවිච්චි කරනවා නම් ඒකට අදාළ ඒ වයර් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි මේකේ විශේෂයෙන්ම තියෙන්නේ. මේක ඇවිල්ලා අර මයික් එක ක්ලිප් කරගන්න එකකුත් තියෙනවා වෙනම. ඉතින් ඒකට අදාළ චූටි බෑග් එකකුත් තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි අපේ අනිත් බඩු ටික තියෙන්නේ. කියන්නේ ඇක්සසරිස් විදිහට. ඉතින් ඒ වගේම තමයි මේ තියෙන්නේ අපේ මයික් එක සහ මයික් රිසීවර් එක සහ මයික් දෙක. ඉතින් අපි බලමු මේක කොහොමද තියෙන්නේ කියලා. මම අන්බොක්ස් කරන විදිහ වැඩි ගැන හිතන්න එපා. තනියම අන්බොක්ස් කරන්න. ඉතින් මේ තියෙන්නේ බෝයා කියලා මේක හොඳ ප්‍රීමියම් ගතියකින් තියෙනවා. මේක අතට අහු වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ පැත්තේ තියෙනවා මේක C port එකකින් charge කරන්න පුළුවන් විදිහ තමයි මේක මේ හරි ගස්සලා තියෙන්නේ. ඉතින් මේකේ බැටරි මම හිතන්නේ බැටරි කොච්චර තියෙනවද කියලා තමයි මෙතන මේ ඉන්ඩිකේට් කරන විදිහට තමයි මේක හරි ගස්සලා තියෙන්නේ. අපි මේක ඕපන් කරලා බලමු. වව්. ඉතින් මේ තියෙන්නේ අපේ අලුත්ම බෝයා මයික් එක. ඉතින් මේක දෙන්නෙකුට පාවිච්චි කරන්න පුළුවන්. හොඳ මේ එකක් තියෙනවා. ඒ වගේම මේකේ මේ type C වගේම iOS පාවිච්චි කරන අපේ Apple පාවිච්චි කරන කට්ටියට මේකේ තියෙන පොඩි ඇඩැප්ටර් එකක්. ඒක ගහලා ඔයාගේ ෆෝන් එකට මේක හයි කරගන්න පුළුවන්. ඉතින් C port නම් C port ඒකක් තියෙනවා. C port වල මේ ජැක් එකක් තියෙනවා. ඉතින් මේක දෙකම මේකේ ගහලා ඉවරලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මේකේ රිසීවර් එක. මේකට තමයි මම හිතන්නේ මේකට තමයි මේ ඔඩියෝ එක මේක හරහා තමයි ඔඩියෝ එකේ noise cancellation මේවා කරලා හරි ගස්සගන්නේ. ඉතින් මේක ඔන් කරන්න තියෙනවද? මේ තියෙන්නේ. මෙතන තියෙන ඔන් කරන බටන් එක. මෙහා පැත්තේ තියෙනවා M කියලා. ඒක මොකක්ද කියලා දන්නේ. අපි බලමු පාවිච්චි කරනකොට ඉස්සරහට. ඉතින් මෙන්න මේ විදිහට බෝයා කියලා මයික් එකේ විස්තර ටික එනවා. ඉතින් මෙතන තියෙනවා මයික් දෙකේ කනෙක්ට් වෙලා නම් මේක මම හිතන්නේ පෙන්නනවා ඇති. අපි බලමු ඒකත්. මේක මේ විදිහට තියෙන්නේ.
හරි අපි මයික් එක එළියට ගමු බලන්න. ඉතින් මයික් එකේ මෙන්න මේ වගේ මේකක් තමයි තියෙන්නේ. ඉතින් මේකට තමයි අපේ අර වයර්ලස් විදිහට ගහ ගන්නවා නම් ඒ විදිහට මේව කරගන්න තියෙන්නේ. මේකෙන් තමයි සිග්නල් මේකට ට්‍රාන්ස්ෆර් කරන්නේ. අපි කියන ඒවා මොනවා හරි අපි පාවිච්චි කරන වචන මේ විදිහට තමයි මේක හරහා තමයි මේකට රෙකෝඩ් වෙන්නේ. ඉතින් මේක මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේකත් ඔන් කරන්න ඕන මම හිතන ආමේ තියෙන්නේ. මෙතනත් මේකෙත් තියෙන ඔන් කරන්න. මේකත් මෙහෙම තත් බබාගෙන හිටියාම මේ විදිහට නිල් පාට බටන් එකක් පත් වෙනවා. ඒක කොළ පාට වෙවි නිල් පාට වෙවි මේ වෙනවා. ඉතින් මට මං කියන එක ඔයගොල්ලන්ට මේ වෙනවා ඇති මෙතන මේ ඉන්ඩිකේට් වෙනවා. මං කතා කරන්නේ කතා කරනකොට ඒකේ මේ එක නිකම්ම එනවා. අර මේ අර ලයිට් එකක් පත් වෙනවා වගේ මේ වෙන්නේ. ඉතින් ඒකෙන් තමයි මේ අපි කියන ඒවා රෙකෝඩ් වෙනවද නැද්ද කියන එක බලා ගන්න පුළුවන් ඉන්නේ. දැන් තාම මම මේකට ප්ලග් කරලා නැහැ. ඉතින් අපි බලමු ප්ලග් කරලා කොහොමද මේකේ වැඩේ වෙන්නේ කියලා. ඉතින් මේකේ තියෙනවා මෙතෙන්ට තමයි මේකේ ඉතින් මුලින්ම ඔයාලට මේ අහන්න හම්බෙන්නේ බෝයා මයික් එක නැතුව මගේ වොයිස් එක. ඉතින් මොන වගේද තියෙන්නේ කියලා ඔයාලට තේරෙනවා ඇති. වටේ පිටේ ශබ්ද සේරම ඇහෙනවා. ඉතින් අපි බලමු බෝයා මයික් එක ගහලා ඒකින් කොහොමද වොයිස් එක අපේ කැප්චර් වෙන්නේ කියලා. ඉතින් බෝයා මයික් එක ගහලා තමයි දැන් මගේ වොයිස් එක ඔයගොල්ලන්ට ඇහෙන්නේ. ඉතින් මේකේ noise cancellation කියලා බටන් එකකුත් තියෙනවා. මම ඒක නම් තාම මේව කරේ නැහැ. noise cancellation කරලා තමයි ඔයාලට මගේ වොයිස් එක ඇහෙන්නේ. ඉතින් මෙතන තියෙනවා පොඩි බටන් එකක් noise cancellation කියලා බටන් එකකුත් තියෙනවා. ඉතින් මේකෙන් තමයි දැන් රෙකෝඩ් වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ඇහෙනවා ඇති කොච්චර ක්ලියර් වොයිස් එකක්ද මේකේ තියෙන්නේ කියලා. සහ ඔයාලගේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට දාන්න. ඔයත් මයික් එකක් ගන්න ඉන්නවා නම් ඔයාගේ රෙකමෙන්ඩේෂන් එක මොන වගේ මයික් එකක්ද කියලාත් කමෙන්ට් එකක් දාන්න. සහ ඔයා පාවිච්චි කරන මයික් එකේ තියෙන ප්‍රශ්නත් මොනවද තියෙන්නේ කියලා අපිට කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපිටත් ඒක වගේම මේ වීඩියෝ එක බලන අනිත් කට්ටියටත් ඒක ගොඩක් වැදගත් වෙයි. ඉතින් මයික් එක ගැහුවාම මෙන්න මේ විදිහට තමයි ඔයාලට මගේ වොයිස් එක ඇහෙන්නේ. ඉතින් ඔයාලට පැහැදිලි වොයිස් එකක් ඇහෙනවා ඇති කියලා හිතනවා මම. මොකද මේක තාම මම එඩිට් එකටවත් ගත්තේ නැති නිසා මම දන්නේ නැහැ මේකේ තත්ත්වය මොන වගේද කියලා. ඉතින් මේක ඇවිල්ලා මේකේ තියෙනවා noise NR කියලා බටන් එකක් තියෙනවා. ඉතින් මේ බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට මගේ වොයිස් එක ඇහෙන්නේ මොන වගේද කියලා ඔයාලට වෙනස තේරෙනවා ඇති. ඉතින් ඔයාලත් හොඳ මයික් එකක් හොයනවා නම් මං හිතනවා මෙන්න මේ බෝයා මයික් එක හොඳ මයික් එකක් කියලා. ඉතින් සාමාන්‍ය බජට් එකකට ගන්න පුළුවන් මයික් එකක්. ඉතින් ඔයාලා පාවිච්චි කරන මයික් එක මොකක්ද සහ ඒකේ තියෙන හොඳ මොනවද නරක මොනවද කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඒ වගේම තමයි ඔයා ෆොටෝ ප්‍රින්ටිං සහ ෆොටෝ ෆ්‍රේම් සම්බන්ධ මොනවා හරි දෙයක් දන්න කෙනෙක් නම් සහ ඉගෙන ගන්න ආස කෙනෙක් නම් දැන් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් ඔයාලට ගොඩක් දේවල් ඉස්සරහට අපෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් දැනටත් අපේ වීඩියෝස් ගොඩක් තියෙනවා. ඔයගොල්ලන්ට බලලා ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් දැන් අපේ channel එක අපේ YouTube channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ගිහින් එන්නම් හැමෝටම ජය වේවා.